කියන්නේ සියලු දේ තීරණය කරන්නේ තමන්ගේ ඔළුවෙන් හරියද? ඒතර තමන්ට ඕනේ නම් ඒක කරන්න පුළුවන්. මොනවද ඕනේ? ඒක කරන්න පුළුවන්. මට දැන් මෙතන පෙන්වන්න ෆොටෝ එකක් නැහැ. මම දැන් ඉන්නෙත් කොළඹ හරිද? දැන් මං ඉන්නේ කොළඹ. දැන් මේ මං ඉන්නේ කොළඹ 7. මං හිතනවා ලංකාවේ තියෙන පවර්ෆුල්ම ඇඩ්‍රස් එක තමයි අය දන්නවා ඇති කොළඹ 7 කියන්නේ. මං ඉන්නේ කොළඹ 7. එතකොට මේ මම ඉස්කෝලේ යන කාලේ තීරණය කරා පාඩම් කරන්න කොළඹ ඇවිල්ලා බෝඩ් වෙන්න. ඒතර මම බෝඩිමක හිටියේ. ඒ බෝඩිමේ මට ෆොටෝ එකක් නෑ පෙන්වන්න. ඊටාම කුඩා කාමරයක 3 දෙනෙක් පාඩම් කරන ළමයි නෙමෙයි මාත් එක්ක හිටියේ. වෙන රස්සාවල් කරන කට්ටිය වගේ හිටියේ. 3 දෙනෙක් එක්ක තමයි මගේ අවුරුදු 2ක් විතර ගෙවුනේ. ඒ ගෙදර කට්ටිය නම් හරීම හොඳයි. මං කියන්නේ පහසුකම් අතින් ගත්තාම මේ ඊටාම අවම් පහසුකම් තත්ත්වයක් යටතේ තමයි මම පාඩම් කරේ. ඒ පාඩම් කරපු කාලේ සහ ඊට පස්සේ සමස්ත කාලේ ගත්තාම එතනින් පස්සේ ගෙවිච්ච මේක ගොඩනගාගෙන යන කාලේ ගත්තාම ඇත්තරම අර කාපු කට්ටවල් ගොඩක් වැඩි විදපු සැපට වඩා. හරිද? ඒත් අවසානයේදී ඒකෙන් සිද්ධ වෙන පරිවර්තනය මාර ප්‍රබලයි. ඒ පරිවර්තනය. මොකද පරිවර්තනය කියන්නේ සමාජ පරිවර්තනයක් වෙන්නේ. දැන් හිතන්නකෝ ඔයා මාර පොරක් වුණොත් ඒක ඔයාගේ මුළු පවුලම උඩට ගෙනියනවනේ. ඒ පවුලකින් එකෙක් විතරක් තමයි එහෙම තීරණයක් ගන්න සාමාන්‍යයෙන්. පවුලකින් දෙතුන් දෙනෙක් එහෙම තීරණයක් ගන්න අඩුයි. සාමාන්‍යයෙන් පවුලක එකෙක් තමයි එහෙම තීරණයක් ගන්න. අර මගේ පවුලම මං නෙක්ස්ට් ලෙවල් එකකට ගෙනියනවා කියලා තීරණයක් ගන්න පුළුවන්. ඒ නිසා ඔයාලා දැකුණ දේවල් ගොඩක් තියෙනවා. ඔයාලට එක්ස්පීරියන්ස් කරන්න ගොඩාක් දේවල් තියෙනවා. මේ ලෝකේ මේ ලංකාවේ පවා එක්ස්පීරියන්ස් කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා තමන් ගැන කොන්ෆිඩන්ස් එකකින් ඉස්සරහට යන්න. ඒක ගොඩක් වැදගත්. හරි. ඊළඟට මේ දැන් ඊළඟ වැඩේ. හරි. මම මේකේ chat බලන්නේ මේ අද පොඩ chat groups කීපයක් තියෙනවනේ. හරි. නෑ අම්මලා ඉන්නේ මෙතන නෙමෙයි. අපේ අම්මලා ඉන්නේ ගෙදර. මං කලින් හිටපු ගෙදර නෙමෙයි එතන. රූම් ටූර් එකක් රූම් එක නෙමෙයි මෙතන. අප්පාර්ට්මන්ට් එකේ ඉන්නේ මම. රූම් එකක් නෑ. වටේ පෙන්වන්න කියන්නේ. view එක ලස්සනයි. ඔයාට මේ රෑට පේන්නේ නැහැ මේක. ඒ කියන්නේ මුහුද තියෙන්නේ. හරිද? වටේට ඒ කියන්නේ ඈත මුහුද තියෙන්නේ. රෑට මේක හරියට පේන්නේ නැහැ. අතන නෙළුම් කුරුණෙන් එහා පැත්තේ මුහුද තියෙන්නේ. ඊට පස්සේ මුහුද පේනවා මෙතෙන්ට. කොහොම තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මේ මං ඉතුරු ටික කියන්නම් කියන නේද? දැන් හරි. මොනවද තියෙන්නේ? මං ඒ කියන්නේ කාටකට නිකන් මට කවදා හරි කවුරු හරි කෙනෙක් ඒ කාලේ පෙන්නවා නම් සමහර විට මෙහෙම මං වුණත් අර සෑහෙන්න මේ උනන්දු වෙන්න තිබුණා වැඩ කරන්න. ඒ කියන්නේ මම දන්නවා මේක බලාගෙන ඉන්න සමහර ළමයි මෙතන බොහොම මධ්‍යම පාන්තිකයෝ ඇති. සාමාන්‍යයෙන් හොඳ කියන්නේ සල්ලි තියෙන මිනිස්සුත් ඇති. සමහරවිට ගොඩාක් දුප්පත් ළමයිනුත් ඇති. ඒ කියන්නේ ගෙදර සීලිමවත් නැති සමහරලාට ටයිල් වත් අල්ලලා නැති එහෙම ළමයිනුත් ඇති. ඔය හැමෝටම කාට වුණත් මොන කෙනෙක්ට වුණත් අර ඩ්‍රීම් එකක් දකින්න පුළුවන් නම් සමහර කෙනෙක්ගේ ඩ්‍රීම් එකක් වෙන්නේ අර නිකන් මේ දේවල් වලින් ඉන්ස්පිරේෂන් එකක් දෙන්න පුළුවන් වෙනවා කියලා මම හිතනවා. ඒ නිසා තමයි මේ මම කතා කරන්නේ මෙහෙම. එතකොට සාමාන්‍යයෙන් මම ඒ කාලේ මම හදාගෙන හිටපු ඩ්‍රීම්ස් තිබ්බ. ඇත්තම සමහරලාට හොඳ ගෙදරක ජීවත් වෙනවා. ඊට පස්සේ හොඳ වාහනයක් පදිනවා. ඒ වගේ ඩ්‍රීම්ස් තියෙනවා. මොකද අපි ඔය ඩ්‍රීම්ස් තමයි අපි ජීවත් කරන්නේ. අර හීන තමයි අපි ජීවත් කරන්නේ. ඒ නිසා හොඳ හීනයක් තියාගන්න. තමන් කරන දේවල් සම්බන්ධව තමන් කරන්න දේවල් වලට හොඳ හීනයක් තියාගන්න අනිවාර්යයි. ඒතර හොඳ හීනයක් තිබ්බොත් ඒක සිද්ධ වෙනවා
හොඳ හීනයක් තිබ්බොත් ඒක අනිවාර්යයෙන්ම මේ ඇචීව් කරගන්න ලේසි. හොඳ ටාගට් එකක් තිබ්බොත් ඒක පස්සෙන් යන්න ඒ කියන්නේ භෞතික දේවල් ටාගට් කරලා වැඩ කරන්න එපා. ඒ කියන්නේ ඔයා කවදාරි හොඳ ගෙයක් ගන්නවා, හොඳ වාහනයක් ගන්නවා කියලා වැඩ කරන්න එපා. ඔයාගේ ඩ්‍රීම් එක පස්සෙන් යන්න අනිත් දේවල් ඔයාට අනිවාර්යෙන් හම්බෙයි. ඒක ගොඩක් වැදගත්. හරි. ඒ නිසා මම හිතනවා ඉන්ස්පිරේෂන් එකක් දෙන්න පුළුවන් කියලා මේ වගේ දේවල් වලින්. ඉතින් මේ ඕක තමයි තත්ත්වය. හරිද? එතකොට එහෙනම් අද දවසේ වැඩි මම හිතනවා අද සෙෂන් එකකින් ඔයාලට වාසියක් ගන්න පුළුවන් වුණා කියලා. ඒ කියන්නේ අහගෙන හිටපු දේවල් වැදගත් වුණා කියලා මම හිතනවා. එක එක මේන් එක්සෑම් සම්බන්ධව තියෙන වැදගත් කාරණා ටික මම ඉස්සරහට දාන්නම්. අපි අඟහරුවාද සෙෂන් එකකින් 25 ළමයි හම්බෙනවා ප්‍රැක්ටිකල්ස් වලට. ඊට පස්සේ අඟහරුවාද උදේ නුවරපන්තියක් තියෙනවා. අනිත් සෙෂන්ස් ටික කොහොමද වෙන්නේ කියලා සහ වැදගත් කාරණා ටික මම මේ කියන්නම්. මැසේජ් එකකින් මට අද කියන්න ඕන උනේ පුළුවන් තරම් මේ ඔයාලට පේපර්ස් කරගන්න විදිය සම්බන්ධව වැදගත් දේවල්. හරිද? ඉතින් තව අවසාන වශයෙන් කියනවා නම් ඩ්‍රීම් එකක් හදන්න. අනිවාර්යයෙන්ම හොඳ ඩ්‍රීම් එකක් හදන්න. හොඳ තැනක ඉන්නවා. සැපවත් තැනක ජීවත් වෙනවා. වැඩි කාලයක් යන්නේ නැතුව අවුරුදු 30කට කලින් හෝ එහෙම කාලෙකදී හොඳට ජීවත් වෙනවා. මොකද ඔයාගේ අම්මට තාත්තට හොඳ තැනක් දෙනවා ඔයා. හරිද? අම්මට තාත්තට දැන් ඔයා ඉන්නේ සාමාන්‍යයෙන් නෝමල් නම් අම්මට තාත්තට ඔයා හොඳ තැනක් හොඳ ජීවිතයක් හදනවා. ඒ වගේ දේවල් ඔයාගේ ඩ්‍රීම් එක කරගන්න. ඒක ගොඩක් වැදගත්. අනිවාර්යෙන් ඔයා කරපු කැපකිරීම වලට තමයි ඔයාට රිටර්න් එක හම්බෙන්නේ. ඔයා කරපු කැපකිරීම තමයි අවසානයේදී ඔයාගේ වැලියු එක විදියට ඔයාට එකතු වෙන්නේ. ඒක හරි වැදගත්. හරි. එහෙනම් මම හිතනවා සෙෂන් එකේ ප්‍රයෝජනයක් ගත්තා කියලා.